ඉතින් වෙනද වගේම අදත් ආදරෙන් පිළිගන්නවා Excel Barista YouTube channel එකේ copy industry ගේ අලුත් වීඩියෝ එකට. ඉතින් අද මම ඔයාලා වෙනුවෙන් කතා කරන්න යන්නේ. දැන් ඔයගොල්ලෝ barista රස්සාවකට කැමති වෙලා ඊට පස්සේ ඔයාලා post එකක් කරලා මුලින්ම job එකට යන තැනකදී පළවෙනි දවසේදී කොහොමද අපි හැසිරෙන්න ඕනේ, මොනවද අපි කරන්න ඕනේ, කොහොමද අපි මේ challenge එකට මුහුණ දෙන්නේ කියලා කියන්න තමයි ඉතින් අද වීඩියෝ එක කරන්නේ. හරි, ඒකට ඉස්සෙල්ලා තව දෙයක් කියන්න තියෙනවා. ඉතින් ගොඩක් නංගිලා මල්ලා මම අහනවා අයියේ කෝස් එක කරලා ඉවරලා මේ රටකට ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා. එක දෙයක් කියන්නම් ඔයාලට. හරිද? කෝස් එක කරපුවම මම රටකට ඇප්ලයි කරන්න යන්න එපා. හරිද? කෝස් එක කරපුවම ඔයගොල්ලෝ කරන්න ඕනේ කොහේ හරි ලංකාවේ තැනක වැඩ කරලා එක්ස්පීරියන්ස් එකක් ගන්න. මොකද ඔයාලා එකපාරටම කෝස් එකක් කරපුවම බේසික් තැනක කිසිම තැනක වැඩ කරලා නැතුව එකපාරටම රටට ඇප්ලයි කරා කියනකොට රට ජොබ් එකකට. ඉතින් ඔයාලා එතෙන්ට ගියාට පස්සේ ඔයාලට හිතන තරම් ලේසි නෑ ඒ දේවල් වලට පුරු වෙන්න. ඒකට කාලයක් යනවා. ඉතින් මේත් එක්කම ඔයාලට මාර ප්‍රෙෂර් එකක් ඇඟට දැනෙනවා ඊට පස්සේ. ඒකවල සමහර විට ඔයාලට ජොබ් එක එපා වෙන්නත් පුළුවන්. එපා වෙලි කරලා ඔයා නැවතත් ඔයාගේ රටට එන්න හිතන්නත් පුළුවන්. මොකද මේ වගේ දේවල් වෙච්ච අය ගොඩක් මට කතා කරලා කියලා තියෙනවා. මේ කෝස් එක කරලා ඉවරලා ලංකාවේ පොරවත් වැඩ කරන්නේ නැතුව එක්ස්පීරියන්ස් එකක් අරගන්න නැතුව පිටරට ගිහිල්ලා ගොඩක් අමාරු වෙටිච්ච කට්ටිය මට කතා කරලා කියලා තියෙනවා. ඒක නිසා මම කියන්නේ ඔය හැමෝටම අහන මම දැක්ක ගොඩක් අය කමෙන්ට් කරලා තියෙනවා. මට ටයිම් මම අහනවා කෝස් එකක් කරලා රට යන්න හොඳ. ඔව් රට යන්න හොඳයි. මම නැහැ කියන්නේ. හැබැයි ඔයාලා බැරිස්ටා කෝස් එකක් කරලා ලංකාවේ ඔය හරි තැනක වැඩ කරලා හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් රටකට ගිහිල්ලා රටකට ඇප්ලයි කරලා හොඳ ඒජන්සි එකක් කරා රටකට ගිහිල්ලා රටක වැඩ කරන්න පුළුවන් බැරිස්ටා කෙනෙක් විදියට. හරි. මේ කතාව එතන ඉවරයි. දැන් එහෙනම් අපි යමු අද මාතෘකාවට. දැන් ඔයා අලුතෙන්ම බැරිස්ටා කෝස් එක කරලා ඉවරලා ඔයා ජොබ් එකට බහින පළවෙනි දවස්. ඔය හරි තැනක ඔයා රස්සාවක් කරලා ඔයා ජොබ් එකට යන පළවෙනි දවස්. ඉතින් මුලින්ම අතරම කියනවා නම් දැන් අපි දන්න ඔයා ලොකු චැලෙන්ජ් එකකට මුහුණ දෙන්නේ. ඉතින් මමත් ඒ දේවල් පහු කරලා ආපු කෙනෙක්. මමත් මගේ පළවෙනි දවසේ අද්දි ටිකක් පැතිගැස්මකින් තමයි ගියේ. මොකද අලුතෙන් රස්සාවකට යන නිසා. විශේෂයෙන්ම මේ බැරිස්ටා ඉන්ඩස්ට්‍රි. හරිද? ඉතින් මුලින්ම යාත්‍රා සොෆ්ට්වෙයාර් ගියාට පස්සේ ඔයාගේ මුලින්ම කරන්න ඕනේ සයින් ඉන් වෙන එක. ඒ කියන්නේ ඔයා වැඩට ආවයි කියලා ඒගොල්ලන්ට ප්‍රූව් කරන එක. يعني ගොඩක් කලාවට දැන් නම් බයෝමැට්‍රික් සිස්ටම් එකක් තියෙනවා. ඔයාගේ ෆින්ගර් එක තියලා ඔයා එනවාට සයින් වෙන්න දෙන්න. ඊට පස්සේ ඔයා මොනවා හරි බෑග් එකක් හරි මොනවා හරි යනවා නම් ඒක ඒ කියන්න ඕන අදාළ තැන් තියෙනවා. ඔයාලගේ පර්සනල් බිලෝං කියන්න ඕන තැන් තියෙනවා. ඒ තැනකට ගිහිල්ලා ඒ බෑග් එක තියලා ඊට පස්සේ ඔයාට අනිවාර්යයෙන්ම යුනිෆෝම් එකක් තියෙනවා. මේ යුනිෆෝම් එකේ උදාහරණයක් දැන් මේ වගේ ඒප්‍රම් එක කැප් එකක් ඔයාලට අනිවාර්යයෙන්ම ඒ වැඩ කරන තැනකින් දෙන්න ඕනේ. ඉතින් ඒක ඊට පස්සේ ඔයා ඒක පැනලා ගන්න. ඊට පස්සේ ඔයා බහින්න ඕනේ මුලින්ම මේ SOP කියන එක. SOP කියලා කියන්නේ අපි ඔපරේෂන් එකක් යද්දී ස්පෙෂල් ඔපරේෂන් ප්‍රොසීජර්. SOP කියලා කියන්නේ ඒකට තමයි ස්පෙෂල් ඔපරේෂන් ප්‍රොසීජර්. ඉතින් මේකෙදි මුලින්ම ඔයා යුනිෆෝම් එක දාගත්තා. ඔයා මුලින්ම ගිහලා සයින් ඉන් වුණා. යුනිෆෝම් එක දාගත්තා. ඊට පස්සේ ඔයාගේ අත් දෙක හොද ගන්න ඕනේ. හරි. අත් දෙක හොද ගන්න ඕනේ. ඒක තමයි SOP ප්‍රොසීජර් එක. ඕනම තැනක මේ පටන් ගන්නකොට මේ ජොබ් එකකට ගිහලා වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා විශේෂයෙන්ම මේ ෆුඩ් ඇන්ඩ් බිවරේජ් ඉන්ඩස්ට්‍රි. හරි. ඊට පස්සේ මුලින්ම අත් දෙක හොද ගන්න. හොදගෙන ඉවරලා ඊට පස්සේ ඔයා ග්ලව්ස් දෙක අනිවාර්යයෙන්ම දා ගන්න ඕනේ. මොකද දැන් ඔයා ඉන්නේ වර්ක්ෂොප් එක ඇතුලේ. ඔයා ඉන්නේ කැෆේ එක ඇතුලේ. ඔයා ඉන්නේ පළවෙනි දවසේ ඔයා දැන් මේ වැඩට ගිහිල්ලා වැඩ පටන් ගන්න තමයි ඔයා මේ හදන්නේ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම SOP කියන එක ඔයා 100%ක් ෆලෝ කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ඔයා වැඩට පළවෙනි දවසේ ගියත් ඔයා තව අවුරුදු 5ක් එතන වැඩ කරත් SOP කියන්නේ අනිවාර්යයෙන්ම ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ඉන්ඩස්ට්‍රි එකේ අපි එම්ප්ලොයිස් විදිහට ෆලෝ කරන්න ඕන දෙයක්. හරි. ඊට පස්සේ දැන් ඔයාට කවුරු හරි කතා කරනවා. එතනින් ඉන්චාර්ජ් කෙනෙක් කතා කරලා කියනවා මෙන්න ඔයාගේ වැඩ ටික මෙන්න මේකයි අද දවසේ. ඔයා මෙන්න මේ ටික පුරුදු වෙන්න ඕනේ, මේ ටික කරන්න ඕනේ කියලා ඔයාට ඉන්චාර්ජ් බාර දෙනවා. හරි. ඊට පස්සේ තව එක දෙයක් මම ඔයගලන්ට කියන්නම්. මේක අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න. ඔයා කොයි තැනට ලංකාවේ හෝ පිටරට අලුතෙන් වැඩ කරලා ජොබ් එකකට ගියොත් බැරිස්ටා පළවෙනි වතාවට හරිද? ඔයා හොඳට මතක තියාගන්න. ඔයාට හිතන කිසිම දෙයක්, ඔයා ඉගෙනගත්තු කිසිම දෙයක්, ඒතර ඔයාගේ ට්‍රේනින් එකෙන් ඉගෙනගත්තු දේවල් කිසිම දෙයක් මුලින්ම කරන්න යන්න එපා. ඔයා බලන්න ඕනේ මුලින්ම එතන යන සිස්ටම් එක මොකක්ද? හරිද? එතන යන සිස්ටම් එක මොකද්ද? එතකොට ඒ සීනියර්ස්ලා ඔයාට කියන්නේ මොකද්ද? හරිද? ඔයාට කියන්නේ මොකද්ද? මේ දේ කරන්න ඔයා රෙඩි වෙලා ඉන්න. මොකද ඔයා කොයි වෙලාවකවත් ගිහිල්ලා ඔයාට ඕන දේ එතන කරන්න බෑ. හරි. දැන් අපි යමු ආයෙත් SOP ප්‍රොසීජර් එකට. ඒකට ගියා. හරි. එතනින් පස්සේ සාමාන්‍යයෙන් අපි දැන් කොපි ෂොප් එකට ආවට පස්සේ ඊළඟට අපි හිතමු ඔයා බැරිස්ටා විදියට වැඩ කරනවා නම් ඔයා මැෂින් එකේ වැඩ කරනවා නම් ඊළඟට ඔයා කරන්න ඕනේ
කැලිබ්‍රේෂන් සිස්ටම් අනිවාර්යයෙන්ම ඔයා වැඩට ආපු ගමන් මැෂින් එක අනිවාර්යයෙන්ම කැලිබ්‍රේට් කරලා ඒ ටික ඒ විදිහට ඇරේන්ජ් කරලා හදා ගන්න ඕනේ. ඊට පස්සේ බලන්න ඕනේ බෑකප්. ඒ කියන්නේ ඔයාට අවශ්‍ය දේවල්, එතකොට චිලර් එක, එතකොට ෆුඩ් ඩිස්ප්ලේ එක, එතකොට ඔයාට අවශ්‍ය කප්ස්, මේ දේවල් ටික හරියට රෙඩි කරලා තියෙන එක බලනවා. ඒවා රෙඩි කරලා නැත්නම් ඔයා මේ දේවල් ඒ තියෙන තැන් වලින් බලලා එක්සැම්පල් අපි දැන් ඔය අලුතෙන් කියපු කෙනෙක් විදියට ඔයාට එකපාරට මං හිතන්නේ නැහැ මැෂින් එකකට වැඩ කරන්න පළවෙනි දවසම හම්බෙයි කියලා. හරිද? ඔයාට අර අපි කියන්නේ 0 ඉඳන් යනවා කියලා මුලින් ඉඳන් යනවා වගේ ඔයාට මුලින්ම arrangement කරන්න දෙයි. ඊට පස්සේ ඔයාට කප් ටික කියලා දෙයි. ඊට පස්සේ ඔයාට බෑකප් කරන්න ඕන සෝසස් වර්ග, එතකොට මිල්ක් වර්ග තියෙන මොනවද තියෙන මිල්ක් වර්ග, මොනවද හදන අයිස්ක්‍රීම් වර්ග මෙනු එක, අන්න ඒ වගේ දේවල් තමයි ඔයාට මුලින්ම ඒගොල්ලෝ කියලා දෙන්නේ. හරිද? ඊට පස්සේ ඔයාට එකපාරටම මං හිතන්නේ සාමාන්‍යයෙන් මැෂින් එකකට යන්න ඒගොල්ලෝ අවස්ථාවක් දෙයි කියලා. හැබැයි ඔයාට මෙහෙම පුළුවන්. ඔයාට ඒගොල්ලන්ගෙන් අහගෙන ඔයාට පුළුවන් මැෂින් එකට ගිහලා කොපි ටික හදන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම කැලිබ්‍රේෂන් සිස්ටම් එක දැනගෙන ඉන්න. එතකොට බේසික් කොපි නොලෙජ් එක කියන දැනගෙන ඉන්න. ස්පේස් ඔය කියන කැපචිනෝ ලති ඒ වගේ ක්ලාසික් කොපි ටික අනිවාර්යයෙන්ම ඔයා දැනගෙන ඉන්න ඕනේ. මොකද ඔයා කෝර්ස් එකක් කරලා ඉවරලා යන්නේ. ඔයා යම්කිසි දැනීමක් අරගෙන යන්නේ අලුත් ජොබ් එකකට යද්දි. කියන්නේ අර කිසිම දෙයක් නොදැනනවට වඩා යම් කිසි කෝර්ස් එකක් කරලා දැනීමක් අරගෙන යද්දි ඒගොල්ලෝ උනත් ඉන්න තැන්වල වැඩ කරන අනිත් අය උනත් ඔයාගේ ඉන්චාර්ජස්ලා උනත් ඒගොල්ලෝ පොඩ්ඩක් ස්පෙෂලි ඔයා දිහා බලන ඔයා හරියට වැඩ කරනවා. ඉතින් ඒක ඒ ටික අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න. ඊළඟට ඒ ෂොප් එක දවසකට රන් වෙන විදිය, ඔයා යන කැෆේ එක හරි, පොප් ෂොප් එක හරි, රෙස්ටෝරන්ට් එක හරි, කොෆි හවුස් එක හරි, මේක රන් වෙන විදිය අනිවාර්යයෙන් මේකේ ටයිම් ටේබල් එක, ඒක ඩේලි රුටින් එක මොකක්ද කියලා ඔයා හරියට බලා ගන්න. ඊට පස්සේ ඔයා දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ යනකොට ඔයාලා ටික ටික ඒ ටික ඔයාලට දැනගෙන ඒ දේවල් තනියම කායින්වත් අහන්න නැතුව කරන්න පුළුවන්. හරිද? ඉතින් ඕක තමයි සාමාන්‍යයෙන් අලුතෙන් බැරිස්ටා ජොබ් එකකට කෝර්ස් එකක් කරලා ඉවරලා පළවෙනි පාට රස්සාවකට යනකොට ඔයාලට මුලින්ම කරන්න තියෙන දේවල් ටික. ඉතින් ප්‍රෙෂර් එකක් තියෙනවා, චැලෙන්ජ් එකක් තියෙනවා. ඉතින් අපි හැමෝටම මෙහෙමයි. හරිද? මේ බැරිස්ටා ඉන්ඩස්ට්‍රි එකේ නෙවෙයි ඕනම රස්සාවකට අපි පළවෙනියට යනකොට අපි ප්‍රෙෂර් එකක් තියෙනවා. ඉතින් මේ ප්‍රෙෂර් එක අරගන්න, ඉවසීම තියාගන්න, ඒ වගේම තමයි තරහ ගන්න එපා. කවුරුත් මොනවා හරි කිව්වට මම දන්නවා සමහර ලාවට සීනියර්ස්ලා මොනවා හරි දෙයක් කියද්දී අලුතෙන් ගියාට පස්සේ අපිට උනත් පොඩ්ඩක් විතර පොඩි තරහක් එනවා. හැබැයි ඒක ඒ වෙලාවේ පාලනය කරගෙන ඉවස ගන්න. මොකද තමුන්ගේ ටාගට් එකට යනවා කියලා හිතා ගන්න, තමුන්ගේ ගෝල් එක අචීව් කරලා තමයි තමුන් ආපස්ස බලන්න කියලා කියන අදිෂ්ඨානය තියාගන්න. ඉතින් ඔච්චරයි මට අද කියන්න තියෙන්නේ. බැරිස්ටා කෙනෙක් විදිහට ට්‍රේනින් වෙලා කෝර්ස් එකක් කරලා පළවෙනි වතාවට ජොබ් එකට යනකොට කරන්න ඕන තියෙන දේවල් ටික ගැන. හරි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්. ගිහිල්ලා එන්න.